අද අපි ආවේ සුවිශේෂී තැනකට. ඒ තමයි වින්තාරා ඉකෝ රිසෝට්. මේ තැන තියෙන්නේ හම්බන්තොට. ඇත්තටම ලස්සන තැනක්, සුන්දර තැනක්, හරි නිදහස් තැනක්. ඔයාලත් එන්න ඇවිල්ලා මේකේ තියෙන ලස්සන, මේකේ තියෙන සුන්දරත්වය, මේකේ තියෙන හැමදේම විඳගන්න ඔයාලා ඉන්න දවසක. අපි බලමු අද කොහොමද මේ තැන, මේ ලස්සන තැන තියෙන විදිහ. මේක මොන වගේ තැනකද, මොන විදිහට හදලා තියෙන්නේ, ඒ වගේ ලස්සන තැනක් ඇත්තටම. අපි මෙතන ඉඳලා බලමු මේ වින්තාරා ඉකෝ රිසෝට් එක හැදිච්ච විදිය ගැන අපි බලමු මේ වීඩියෝ එකෙන්. බලන්න මේ ස්ථානයේ ලස්සන විදියට යන්න තියෙන තැන බලන්න. ඇත්තටම මෙතනින් ඇතුල් වෙනවත් සමගම ඇත්තටම මෙන්න මේ වගේ ලස්සනට ඔබට දැක්න ලබනවා රිසෙප්ෂන් එක සහ ඒරියා එක මේ විදිහට දක්වන්න ලැබෙන්නේ. මනරම් වූ නිර්මාණයක් තමයි ඇත්තටම මේකේ දක්නට ලැබෙන්නේ. මම හිතන්නේ ඔයාලට ලැබෙනවා. ඇත්තටම මෙම ආයතනය තුල ඇත්තටම මේ දක්නට ලැබෙන මේ සම්පූර්ණ ගලක් මත තමයි මේක ඉදි වෙලා තියෙන්නේ. ඔබට පේනවා ඇති එහි තියෙන මේ රෙස්ටුරන්ට් එක තමයි මේ දක්නට ලැබෙන්නේ. ඉතින් මේම රෙස්ටුරන්ට් එක හදලා තියෙන්නේ කළු ගලමත් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. බලන්න කොතරම් අපූර්වට නිර්මාණය කරලා තියෙනවද කියලා රෙස්ටුරන්ට් එක. පේනවා ඇති ලස්සන නිර්මාණය කරලා පැරණි විදියට. මම හිතන්නේ ගොඩාක් නිදහසේ ඉන්න පුළුවන් විදියට තමයි මේ ස්ථාන නිර්මාණය කරලා තියෙන්නේ මේ ආයතනය. මම හිතන්නේ රෙස්ටුරන්ට් එකෙන් පස්සේ ඔයාලට දක්න ලැබෙන පූල් ඒරියා එක. මම හිතන්නේ ලස්සනට පූල් ඒරියා එක නිර්මාණය කරලා තියෙනවා. මෙම පූල් එක නිර්මාණය කරලා තියෙන්නේ ඇත්තටම ගලක් මත. යට සම්පූර්ණ ගලක් තමයි තියෙන්නේ. ඔබට ඈතින් පේන්නේ මේ ස්ථානයේ තියෙන රූම් කැටගරිය. ඉතින් පේන ඇති ලස්සන නිර්මාණය කළ තේ ගලත් එක්ක ඔබට පේන ඇති ලස්සන දිස් වෙන්නේ ඈත ඒ දෙපැත්තේ තියෙන රූම් සයිඩ් එක. මම හිතන්නේ එතනින් ගියාට පස්සේ ඔයාලට මම හිතන්නේ පොඩි කට්ටිය ගොඩාක් ආසයි සෙල්ලම් කරන්න. ඉතින් ඒ වගේ විනෝද වෙන්න මම හිතන්නේ ගොඩාක් කැමති එයාලගේ නිදහස එයාලට. ඉතින් ඒ වගේ පොඩි කට්ටියන් ඉන්න වෙනම සෙල්ලම් ගන්න චිල්ඩ්‍රන් පාර්ක් එකක් තියෙනවා වෙනම ඒරියා එකේ. ඉතින් මම හිතන්නේ මේ රූම්ස් පැත්තට යන දෙපැත්ත ලස්සනට අපූර්වට නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම ඔබට පේනවා ඇති ඉතාමත් මම හිතන්නේ නිර්මාණාත්මක ලෙස තමයි මෙම හොටල් එක. මේ ආයතනය සකස් කරලා තියෙන මම හිතන්නේ ප්ලෑන් කරලා තියෙන්නේ ඒ විදියට ඔබට පේනවා ඇති. මම හිතන්නේ මෙම ආයතනය තුල මම හිතන්නේ සතුන් සිටින පොඩි කට ගොඩාක් ආසයි සතුන්ට හාවු ඒ වගේම
තවත් අපූර්ව විදියට කුරුළු වර්ග පේනවා ඇති. ලස්සනට සත්තු ඉන්න විදිය. ඉතින් හරි අපූර්වයි. ඇත්තටම අපූර්වයි. බලන්න මෙයාලා ලස්සනට ඉන්න විදිය. අපි දැන් ඔයාලට පෙන්වන්නේ මේ රූම්ස් පිටතින් පේන විදිය කොතරම් අපූර්ව විදියට නිර්මාණය කළාද කියලා ඔයාලට පේනවා ඇති බලන්න. දැන් ගොඩාක් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. මම හිතන්නේ වෙනම කාපාකින් එක වෙනම තියෙනවා. ඊට වගේම ලස්සන නිර්මාණය කරපු ආකාරය. මෙම ඒරියා එකම මම හිතන්නේ ඔයාලට පේනවා ඇති ලස්සනට පේන විදිය. මේ අපූර්ව නිර්මාණය කරන තිබෙන ආකාරය මම හිතන්නේ මෙහෙම බැලුවට පස්සේ ඔයාලට පේනවා ඇති. මේ ආයතනයේ තියෙන පරිසරයත් එක්ක කොච්චර ලස්සනට නිර්මාණය කරලා තියෙන අද කියලා. ඔබට ඈතින් පේනවා ඒ තමයි මම හිතන්නේ බසිගිරි වැව කියලා කියන්නේ. පැරණි නම බසිගිරිය වැව තමයි ඔබට ඈතින් පේන්නේ. කොතරම් අපූර්වට දිස්සනවාද කියලා අපි දැන් යන්නේ බින්තාරා ඉකෝ රිසෝට් ආයතනය තුළ තිබෙන රූම් කැටගරි කොහොමද කියලා බලන්න. ඇත්තටම බලන්න කොච්චර අපූර්වට ලස්සනට නිර්මාණය කරලා තියෙන විදිය. ඔයාලට ඇත්තටම මෙම ආයතනය තුළ ඇවිල්ලා සැප පහසු විදියට ඉන්න පුළුවන් විදියට මෙම රූම්ස් නිර්මාණය කරලා තියෙනවා. හරිම නිදහස්. ඉතින් ඔයාලට දවසක් හරි ඔබ ඇවිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම එන්න. බින්තාරා ඉකෝ රිසෝට් කියලා අනිවාර්යෙන් පේජ් එකේ තියෙනවා. ඔයාලට ඇවිල්ලා මේකේ තියෙන සුන්දරත්වය, මේකේ තියෙන ඇත්තටම කියන හරි නිදහස්භාවය ඔයාලත් ඇවිල්ලා දවසක් හරි ගත කරලා යන්න කියලා තමයි අපි ඔයාලට කියන්නේ. ඇත්තටම වෙනම බැල්කනි ඒරියාවක් වෙනම තියෙනවා. ඇත්තටම හරි අපූර්ව විදියට බලන්න ලස්සනට නිර්මාණය කරලා. ඔයාලට දැක්කම ලැබෙන්නේ ඇත්තටම මේ ෆැමිලි රූම් එකක්. ඇත්තට කොච්චර ලස්සනද කියලා බලන්න. ඔයාලට ඇවිල්ලා මම හැම වෙලාවෙම කියන්නේ එක එන්න. මේ ස්ථානට ඇවිල්ලා නිදහසේ දවසක් ගත කරලා යන්න. ඔයාලට සැප පහසු විදියට සෑම අතින්ම හැමදේම මේ ආයතනය තුල තියෙන. බලන්න ලස්සනට නිර්මාණය කරලා තියෙන විදිය. සුව පහසු විදියට ඔබටත් ඇවිල්ලා නවාතැන් පහසුකම් ලබා ගන්න මෙම ආයතනයට ඇවිල්ලා ලස්සන විදියට ඉන්න ලස්සන රූම් එකක් ඔයාලට
ඇවිල්ලා ඉන්න නිදහසේ එන්න වින්තාරා ඉකෝ රිසෝට් හම්බන්තොට. හරි අපූර්වට නිර්මාණය කරලා තියෙනවා. ඔයාලත් එන්න. ඇවිල්ලා මේ වගේ ලස්සන සුව පහසු කාමරයක ඉඳින්න. ඇවිල්ලා නැත්තම් අදම එන්න. ඇවිල්ලා ඉවරලා ඔබට ඔබේ නිදහස වෙනුවෙන් මා ආයතනය තුල ඉතා සුහදශීලීව